මේ දිනවල වඩාත් කතාබහකට ලක්ව ඇති ජනප්‍රිය නිළියක් තමයි දුෂේනි මියුරංගි කියලා කියන්නේ. ඉතින් දුෂේනි සම්බන්ධයෙන් සටහන් රැසක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතිනවා. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරුන් ඇතුළු සමකාලීන නළු නිළියන් පවා සටහන් කර තියෙන්නේ මෙන්න මේ වගේ දේවල්. මෙම නව කතාබහත් සමග දුෂේනි මීට ඉහත රඟපෑම් නිර්මාණයන්හි මෙවන්ම අර්බුද ඉස්මතු කරලා තියෙනවා කියලා ඔවුන් පෙන්වා දීලා තියෙනවා. මේ අනුව වඩාත්ම ජනප්‍රිය වූ පාරදිගේ ටෙලි නිර්මාණය තුළදී මෙවන් අර්බුද මතුවූ බවට පළ කරන ලද සටහනක් මෙන්න මේ විදිහට අද දවසේදී මට දැක ගන්න පුළුවන් වුණා. පාරදිගේ නාට්‍යයටත් ඔය දේම කළා. නිෂ්පාදකයා විඳින පාඩුව, අධ්‍යක්ෂක ඇතුළු අනෙකුත් ශිල්පීන් විඳින අපහසුතාවය ගැන මේ අයට කිසිදු තැකීමක් නෑ. ස්වභාව ධර්මය එයාට නිසි දඬුවම් දේවි. එදාට තේරේවි තමන් කළ දේ හරිද වැරදිද කියලා. කොච්චර හොඳට රඟපෑවත් කොච්චර ලස්සන වුණත් විනයක් නැත්නම් එයාගෙන් ඇති වැඩක් නැහැ. සඳුන් රාජකරුණා, මහේත් සත්සර මද්දුම ආරච්චි, ලලිත් වසන්ත කියන්නේ ක්ෂේත්‍රයේ නමක් තියාගෙන ඉන්න දැවැන්තයෝ තුන්දෙනෙක්. ඔවුන් කවදාවත් තමන්ගේ නිර්මාණයට හානි කරගන්නේ නැහැ. කරන්නම දෙයක් නැතිකමට මේ දේ කරන්න ඇති. මොකද පාරදිගේ නාට්‍යයට දීපු වද ටික මට හොඳට මතකයි. පාරදිගේ ප්‍රේක්ෂකයන්ට සාධාරණයක් කරන්න ඕන නිසා මම පුදුම ඉවසීමෙන් වැඩ කළේ. ඒත් අන්තිමට ඒ නාට්‍යයත් දාලා ගියා. දුරකථනයක්වත් ආන්සර් කළේ නෑ. නාට්‍ය අවසන් කරන්න එක දිනයක් දෙන්න කියලා කුරුණෑගල ගෙදරට ගිහින් දවස් 3ක්ම ඉල්ලුවා. ඒ දුන්නෙත් නැහැ. කොහොම හරි අන්තිමේ ප්‍රධාන නළුවන් අධ්‍යක්ෂකවරයාත් අනෙකුත් ශිල්පීන්ගේත් ඉල්ලීම නිසා ඇයගේ පියා මැදිහත් වෙලා දර්ශන කිහිපයකට රූපගත කිරීම සඳහා යොමු කළා. එසේ නොමැති වූවා නම් කතාව අවසන් කරන්න වෙන්නේ අසාර්ථක අවසානයකින්. සියලු නිෂ්පාදකකරුවන්, අධ්‍යක්ෂකකරුවන් එකතු වෙලා මේ වගේ අය ශ්‍රේෂ්ඨයෙන් ඉවත් කරන්න කටයුතු කරන්න ඕනේ. නැත්තම් අපිට නිර්මාණ රැකගන්න බැරි වෙනවා. මායාවී ටෙලි නාට්‍ය තවදුරටත් සාර්ථකව ඉදිරියට යාමට හැකි වේවායි මා සුබ පතනවා. මෙන්න මේ විදිහේ අදහස් තමයි දුෂේනි ගැන ගොඩක් දෙනෙක්, අධ්‍යක්ෂකවරුන් පවා, ශ්‍රේෂ්ඨයේ ඉන්න තව නළු නිළියන් පවා, ඒ වගේම ප්‍රේක්ෂක ජනතාව පවා පළ කරන්නේ. ඔයාලගේ අදහස් මොනවද? ඒවත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.